හායි අද අපි හදමු සිම්පල් ෆ්‍රයිඩ් රයිස් එකක්. අපිට ඕනේ තම්බලා හේනියට කපාගත්තු චිකන්, කැරට් ලීක්ස්, රම්පේ කරපිංචා, ඉඟුරු සුදුලුණු පේස්ට් එකයි තව බිත්තරයයි. තෙල් එක පැහෙන්න තියලා නරක් නොවන බිත්තරයක් තෝරගෙන රම්පේ කරපිංචා ලීක්ස් වලින් භාගයක් හා කැරට් වලින් භාගයක් එකතු කරගන්න. මේකටම ඉඟුරු සුදුලුණු පේස්ට් එකයි ගම්මිරි සොඩු ටිකත් එකතු කරගන්න. දැන් අපි කපාගත්තු චිකන් ටික එකතු කරගමු. දැන් මේ ටික හොඳට කලවම් කරලා ඉතුරු කැරට් ලීක්ස් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරලා ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඔන්න මේ වෙලාවේ රස අණු ලුණු එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේ තියෙන්නේ කලින් හොයාගත්ත කැටකොඩු කරගත්ත හීරිසම්බ බත්. ඒකට හදාගත්ත ටෙම්පරාදු එකතු කරගෙන හොඳට කලවම් කරගමුකෝ. දැන් ඉතින් තව කැමතින රස බිත්තරයකුත් පැත්තගෙන සෝස් ටිකත් එකතු කරගෙන රස බලන්න තමයි තියෙන්නේ.